හෙට අපි උඹලා ගෙදරට නෙමෙයි අවුරුදු කන්න. හොඳට උයලා තියපන් ඈ. ඒ වුණාට අපි ගෙදර නෑ බං හෙට. ඈ බං අයියේ. අපි ඊට කොයිවත් යන්නේ නෑ නේ බං. හෙට අපි දෙන්නම ගෙදරනේ. A few moments later. මේ බලපන් ගෙදරටම තියෙන පරිප්පු ටිකක් විතරයි බං. මොකද්ද බං අපි කරන්නේ? මුන්ට උයලා දෙන්නවත් දෙයක් නෑ නේ. පරිප්පුණී. මේ උඹේ ඔය අලිමුලේට අදහසක් කියමින් නැද්ද බං? මෙහෙම කරුම් බං අපි. හරිද? අපි අරුන්ට හෙට එන්න ගියමු. අපි නිකන් උයලා වගේ රඟපාමු. අරුන් ආවට පස්සේ ඔබ ෂේප් එකේ කතා පිටින් දාලා බලන්න කුස්සියට. කුස්සියට ගිහිල්ලා ඔකේ ලොකු හට්ටියක් කරන පටාන් ගාලා අතහැරපන්. ඊට පස්සේ උඹ අයියෙන් කෑ ගහලා ගිහපන් අනේ අයියේ මසත්තිය වැටුණා කියලා කෑ ගහපන්. ඊට පස්සේ තව හට්ටියක් අතහැරපන්. ඒ හට්ටිය අතහැරලා අයියෙන් ගිහපන් අනේ අයියේ වම්බට බෝජු එකක් වැටුණා කියපන්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ පරිප්පු එක විතරයිනේ. අපි ෂේප් එකේ උන්ට පරිප්පුයි වතුරේ කවමු. The next day. බඩගිනි බං. කන්න මොකොත් නෑ. කෑමනේ පොඩි මේ අර අපි උයපු මෝජු ටිකයි පරිප්පු ටිකයි චිකන් ටිකයි බෙදලා ගන්නකො කන්න. දැන් ඉතින් අරෝ කියලා බෙදාගෙන එයි. උඹලා අවුරුද්දට ඇඳුම් එහෙම ගත්තද? වෙන්නේ හරියට. අයියේ. පොඩි මොකද? අඩේ පරිප්පු එක වැටුණා බං. ඈ? Oh shit!